2025 ත්‍රිනාට්‍ය සන්ධ්‍යාවේ ඔබ ලබන ආදරණීයම විශිෂ්ටතම දවැන්තම සම්මානය අතේ දරාගෙන කියන්න බන දීපිට. ගොඩාක් සතුටුයි. මොකද මගේ රංගන ජීවිතයේ ප්‍රධාන චරිතයක් හොබවපු පළවෙනි අවස්ථාව සසංකාර නාට්‍ය ග්‍රේස් කියන චරිතය. ඉතින් පළවෙනි විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලිය විදිහට පළවෙනි වතාවට නිර්දේශ වීමෙන්ම මේ සම්මානය මගේ අතට ගන්න ලැබීම සම්බන්ධව මට ලොකු සතුටක් තියෙනවා. ඇත්තටම කියනවා නම් ඔබ රඟපාන්නේ ඔබගේ වයසට ඇත්තටම කියන මුහුපුරාගේ චරිතයක්. ඒත් එක මේ තිර පිටපතර තාමත්ම ශක්තිමත් තිර පිටපතක් විශේෂම ගැහැණියෙකුට තාමත්ම දරා ගැනීමට යම්කිසි අපහසුතාවයන් දැවැන්ත කරුණාකාරණා ගැප්පෙච්ච තිර රචනයක්. මොකද ඒ ගැන හිතන්නේ? ඔව් ඇත්තටම මට ඉස්සලාම චරිතය තෝරගනිද්දී සහ මට චරිතය ලබා දෙද්දී පිටපත කියවද්දී මට ඇත්තටම ආසයි හිතුණා. මොකද එවැනි ප්‍රබල චරිතයක් පිටපතක් මට ලැබෙද්දී මට ඇත්තටම ලෝභ හිතුණා සහ මට ලොකු ආසාවක් ඇති වුණා. ඒ කියන්නේ ගැහැණු ළමයෙක්ගේ චරිතයක ඉඳලා අවසානයේ මවක්ගේ චරිතයක් වෙනකන් දිව යන ඒ ස්ක්‍රිප්ට් එක මගේ චරිතය මට ඇත්තටම මගේ ජීවිතයේ සම්මානනීය නිලියක් වෙන්න පාර කපපු ඒ ස්ක්‍රිප්ට් එකක්. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයා, අපේ අධ්‍යක්ෂකතුමා, ලාල් වසන්ත අයියා සහ අරුණ චවර්ධන අයියා තමයි පිටපත සකස් කරුවේ, තිර පිටපත රචනය කරේ. ඉතින් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා මෙවැනි ප්‍රබල හොඳ පිටපතක් නිර්මාණය කිරීම හේතුවෙන්. තවත් ඔබගේ නිර්මාණ දායකත්වයන් සපිරේ ටෙලිනාට්‍ය පැමිණීමේ මොන වගේද අදහස ඉදිරිය සම්බන්ධයෙන්? ඔව් මම මේ අවුරුද්දේ මගේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ හින්දා මම ලොකුවට නිර්මාණ බාර ගන්න බැහැ මට. මගේ කාලය මදි ඒවට දායක වෙන්න. නමුත් මම සසංකාර වගේම හොඳ ටෙලි නාට්‍යයකට ප්‍රබල නාට්‍යයකට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියේදී බලා ගන්න පුළුවන්. මේ ටෙලි නාට්‍ය පළවෙනි වෙලා ආවේ කොහොමද? මොකක්ද අතීත කතාව? මාව නාට්‍යයේ අධ්‍යක්ෂතුමා ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාම තමයි කලින් ටෙලි නාට්‍යයකදී පොඩි කොටසක් දැකලා මට කතා කරන්නේ. ඉතින් ස්පින් ටෙස්ට් එකකට කතා කරලා ඒ චරිතය මට ගැලපෙනව නැද්ද බලලා තමයි ඒ චරිතය මට ලබා දෙන්නේ ප්‍රියන්ත අයියා. සුබපතනවා ඔබට ඔබගේ රංගන ජීවිතය තවමත් සාර්ථක වන අවුරුද්ද ගුණාත්මක ටෙලි නාට්‍ය සමුදායකට නිර්මාණ සමුදායකට ඔබගේ දායකත්වය ලබා දෙන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.